වංශකතාවේ ලේවලින් ලියවුණු ඒ මහා පරිච්ඡේදය ආරම්භ වූයේ මෙලෙසින්. රාජකීය වෙදදුරන් කළ ඒ භීෂණාත්මක අනාවැකිය මාලිගාවම සලිත කළා. චිත්‍රා කුමරියට උපදින පුතු තමන්ගේ මාරකයා වනු ඇති බවට වූ අනාවැකිය ඔවුන්ව කුමන්ත්‍රණයට පෙළඹවුවා. තමන්ගේම සහෝදරයන් තමන්ගේ කුසෙහි සිටින දරුවාට මරණය පතන අයුරු ඇය බලා සිටියේ අසරණවයි. අවසානයේ ඒ මහා අනාවැකිය සැබෑ කරමින් මාලිගාවේ රහසිගත කුටියකදී කුමාරයෙකු මෙලව ඒලිය දුක්කවා. මරණයෙන් බේරා ගනු පිණිර කුමාරයාව ගැහැණු දරුවෙකුට මාරු කර මාලිගාවෙන් පිට කිරීමට රහසින් සැලැස්සුම් කෙරුණා. ඔඳුරු වැසි සහිත රාත්‍රියක ඒ රහස රැගෙන මාලිගාවේ සේවකයන් දෙදෙනා පිටත ගියේ මාරයා සමග සෙල්ලම් කරමින්. දොරමඩලාව නම් ඒ අද්භූත වනාන්තරයේ දෙසට කුමාරයාව පිටුවහල් කළේ ජීවිතයත් මරණයත් අතර සටනකටයි. තමන් කවුදැයි නොදත් ඒ බිලිඳා ලක්පොළොවේ අනාගතය තීරණය කරන්නට සැඟවී ගියා. නමුත් මේ සැඟවී ගියේ සාමාන්‍ය දරුවෙක් නොවේ. රුධිරයෙන් ලියවුණු ඉතිහාසයේ අයිතිකරුවායි.